මිනිස්සු කල්පනා කරන්න පුළුවන්, පින්නතුන් හිතන්න පුළුවන්, එහෙනම් හාමුදුරුවනේ කොහොමද මිනිසත් භවෙන් වැඩක් ගන්නෙ? ප්‍රශ්නේ අරකනම් උත්තරෙත් අපිට තියෙන්න බෑ පින්නතුන්. බොහොම ගෙවල් දොරවල් වල ඉඳන්ම කරන්න පුළුවන් පුංචි කරුණු කාරණා කීපයක් තියෙනවා. මේවට මිල මුදල් වියදම් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුළුවන් උදේ පාන්දර නැගිටපු ගමන් ගෙදර බොහොම අඩුයි. නැගිටපු ගමන් පුළුවන් තථාගතයන් වහන්සේට මේ බොහොම පුංචි වීදුරුවක් අරගෙන උන්වහන්සේට ඇල් වතුර ටිකක් පූජා කරමු. පින් සිද්ධ වෙනවනේ පින්නතුනේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. උදේ පාන්දර වතුර වීදුරු අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම, මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. මේ ලෝකේ පෞද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ. උදේ පාන්දර තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරන ගෙදරක කලකෝලහල ඇති වෙන්න වෙලාවක් නැහැ. මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. එතකොට තමයි දරුවෝ ඒවා බලන්නේ. එතකොට තමයි මේ ගෙදර පවුලේ තෘප්තිය රඳා පවතින්නේ. ඕක හෙට ඉඳන් කරන්න. ඕක කරන්න පුළුවන්. ඕක බැරිකමද පින්නතුනි, නොකරනකමද? ඕකට විනාඩියක්වත් යන්නේ නැහැ. හැබැයි ආනිසංසය බොහොම ඉහළයි. ඒ වගේම අපේ හාමුදුරනේ දැන් සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකට යොමු වීම තුලම ඒ විනාඩිය දෙක කැපකිරීම තුලම සමස්ත ජීවිත කාලයත් මෙලවත් පරලොවත් වෙනස් වෙනවමනේ. ඔබතුමා කියන කතන්දරේ බොහොම පැහැදිලි සහ සත්‍යයි. ඒක ලොකු ආයෝජනයක්. ඒක ලොකු ආයෝජනය කොච්චරද කියලා කියනවා නම් තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරනවා. ඒක දරුවෝ බලාගෙන ඉන්නවා. ඒක බිරිඳ බලාගෙන ඉන්නවා. පවුලේ සමාජිකයෙක් තමයි ඒක කරන්නේ. ඒ වගේ කටයුත්තක් සිද්ධ කරනකොට දැන් ඔබතුමා කිව්වේ පරලොවට වගේම මෙලොවටත් හේතු වෙනවා කියලා. මෙලොවදී සියලු දෙනාගේම සිත් සතන් පහන් වෙනවනේ. කටක් කරලා ශබ්ද කරලා වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කාටවත්. එතකොට ඒ පවුලේ සමගිය රඳා පවතිනවා. Tamanට පරලොවට හේතු වෙනවා. දැන් ඒ වගේ දේවල් පින්නතුනි අනුන් වෙනුවෙන්ද කරන්නේ, Taman වෙනුවෙන්ද කරන්නේ? මෙන්න Taman වෙනුවෙන් කරගන්න දේවල්. ඊළඟට අපේ ගෙවල් වල උදේට කොහොමත් ආහාර පාන පිසිනවනේ, කෑම හදනවනේ. අපිට බැරිද පින්නතුනේ පොඩි පීරිසියක් අරගෙන සම්බෝලයි බතුයි හරි කමක් නැහැ, තථාගතයන් වහන්සේට බත් හැඳි භාගයක් විතර දාලා දාන ටිකක් පූජා කරගන්න. ඔකට විනාඩියක් යයි. අයමුතුෙන් ගාත කියන්න ඕනේද? ඔකට විනාඩියක් යයි. මෙන්න මේ Taman වෙනුවෙන් කරගන්න දේවල්. ඕක පූජා කරලා ගෙදරින් එළියට බහිමු. කොච්චර පිං සිද්ධ වෙනවද මගේ බුදුහාමුදුරුවන්ට දාන ටික පූජා කරා කියන්නේ. දවල්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සු හරි කාර්ය බහුලයිනේ, කාර්ය බහුලයි. හැන්දෑවට බැරිද අපිට බුදුහාමුදුරුවන්ට ගිලම්පසට කහට කෝප්පයක් තියාගන්න? අපූර්වට කරන්න පුළුවන්. මේවා කරන්න ඕනේ පින්නතුනි අපේ දරුවොත් එක්ක. දරුවොත් එක්ක මේවා කරනකොට දරුවෝ අකුසලයට නොමගට නරක පැත්තට තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න එක නවතිනවා. අවුරුදු 7 8 ඉඳන් ගෙදරක පින්නතුනේ පැන් ටික පූජා කරන උදේට හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වඳිනවනේ. එතකොට කොච්චර සමගියක් තියෙනවද? අද අපේ කොච්චර අපේ රටේ ලංකාවේ පවුල් ප්‍රශ්න තියෙනවද? මම හිතන විදිහට සතියකට හරි මාසයකට හරි පවුල් 400ක් විතර දික්කසාත වෙනවා. කොහොම හරි අපේ හැමදෙන්නේ විවාහ වෙනවට වඩා ප්‍රතිශතයක් අනිත් පැත්තට වැඩි. මේවා නවත්ත ගන්න පුළුවන්. ඔබතුමා සිහිපත් කරේ එළවදිත් මෙලවදිත් මේවා ඵල විපාක දෙන්න කර්ම කියලා. මෙලවදිම මේ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා පින්වත් සියලු දෙනාම කල්පනා කරගන්න මේක දෛනිකව සිද්ධ කරන්න. අවුරුදු 50ක් 60ක් යනකොට අපිට මතක් වෙන්නේ මොකක්ද? මම හැමදාම දැන් අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට උදේට පැන් පූජා කරනවා. මතක් වුණත් ඇතිනේ. අවුරුදු 50ක් විතර බුදුහාමුදුරන්ට දාන ටික පූජා කරනවා. ඔච්චරයි පින්නතුනි අපිට මතක් වෙන්න කියලා දෙයකට තියෙන්නේ. මාසයකට දවසක් ගන්න අපිට බැරිද පින්නතුනේ අසරණ ළමයෙකුට එක කොපි පොතක් දෙන්න? එක කොපි පොතක්. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ.
ආනිසංසය. මාසෙකට එක කොපි පොතක්. සිද්ධාලෙප්ප කුප්පියක් පෙනඩෝල් පෙති දෙකක්නේ. වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පින් සිද්ධ වෙනවා. ඒ ඇසුරේ නිසුරේ හැදෙන දරුවෝ තමයි සත්පුරුෂෝ බවට පත් වෙන්නේ. සත්පුරුෂ වෙන්නේ. මේ අපේ රටේ වර්තමානයේ දරුවෝ පුදුම විදිහට නැන පිහිටවන්න බලනවා. සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්චා දෙහෙපි කව්පේ නං දංශමශකාපහ. සුනක් පුච්චමෙ වර්තං පණ්ඩිතං ධර්ම වර්ජිතං. පඬිවරයා කියන්නේ මේ ලෝකේ ඕන තරම් සත්තු ඉන්න ඕන තරම් සත්තුන්ට නගුට දෙනවා. හැබැයි ඒ නගුටෙන් සත්තුන්ට ප්‍රයෝජනක් තියෙනවා. පඬිවරයා අහනවා බල්ලට උගේ නගුටෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. පඬිවරයා කියනවා බල්ලට උගේ නගුටෙන් විලිවත් වහගන්න බෑලු. ඒ වගේලු විනය සදාචාරය හික්මීම නැති දරුවෝ මේ ලෝකෙට බිහි වුණාම බල්ලට උගේ නගුටෙන් ප්‍රයෝජනයක් නැත්තේ යම්සේද ඒ දරුවන්ගෙන් මේ රටට සමාජයට ප්‍රතිඵලයක් නැහැ කියන එක. මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. මෙහෙම දේශනා කරන්න හේතුව මොකක්ද? මම බොහෝ මහලු නිවාසවල ධර්ම දේශනා කරන්නට වඩිනෝ. මම මේ වෙනකන් දැකලා නැහැ පින්නතුනේ දරුවෝ නැති අම්මලා තාත්තලා මහලු නිවාසවල ඉන්නවා. මහලු නිවාසවල ඉන්න හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම දරුවෝ ඉන්නවා. ඛේද වාචකය මොකක්ද? නැන පිහිටවපු දරුවා අපි හැදුවා. හැබැයි ගුණ පිහිටවපු දරුවෝ හැදුවේ නැහැ. තර අවසර අපේ හැමෝටම ඒ කියන්නේ ඇත්තටම ඒ ඉන්න මහලු නිවාසවල ඉන්න අම්මලා තාත්තලාගේ දරුවොත් හරි ඉහළ තැන්වල ඉන්න අය නේ. ඔව් පැහැදිලිව. මම මේ ඒ කාරණේ සිහිපත් නොකර හිටියේ මම දෙවණියට කියන්නම් මට මේ වෙනකල් හම්බෙලා නැහැ දුප්පත් දරුවන්ගේ අම්මලා තාත්තලා. කොහොම හරි ඒ අය රැක බලා ගන්න. කොහොම හරි රැක බලා ගන්නවා. කොහොම හරි රැක බලා ගන්නවා. ඔබතුමා හරි දුප්පත් දරුවෝ කොහොම හරි රැක බලා ගන්නවා. හැබැයි හම්බෙලා තියෙන වැඩේ පුරම අර නැන පිහිටවන්න උත්සාහ කරපු උගන්න ගන්නට කියලා ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් නාස්ති කරපු අම්මලා තාත්තලා තමයි අවසාන ජීවිතයේ සඳ සමය මහලු මඩමක් තුල බොහොම දුක්ඛදායී විදිහට කාලය ගත කරන්නේ.